හරි. අපි දැන් බලමු කොහොමද kbphysics.lk එකේ account එකක් හදාගන්නේ කියලා. ඉස්සෙල්ලාම ඔයාලා මේ link එකෙන් kbphysics.lk යන්න. මෙතන ගියපුවම ඔයාලට පේනවා මෙතන access your account, login, sign up. ඔය ඒ buttons ටිකෙන් ඔයාලට පුළුවන් ඔයාලා දැනටමත් account එකක් හදාගෙන තියෙනවා login එකෙන් හරි access your account එකෙන් හරි access වෙන්න. ඒ වගේම තමයි ඔයාලා Google එකෙන් යන්න ඉන්නවා නම් ඒත් එතනින් පුළුවන්. අපි දැන් sign up වෙමු කොහොමද අලුත් account එකකින්. ඔයාලා Google නොවන email address එකක් තියෙනවා නම් මෙතනින් ඔයාලට account එක create කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා Google එකත් එක්ක account එක හදාගන්න ඕන නම් මෙතන තියෙනවා button එක. හරි දැන් මෙතනදී ඔයාලගේ emails ඇතුළත් කරන්න. ඔයාලා එතකොට redirect ඔයාලගේ account එකක් create කරා කියලා verifications on කරලා තියෙනවා නම් verify කරන්නේ. account එක create වෙච්ච ගමන් ඔයාලට complete setup කියලා ඔයාලගේ class එක මොකද්ද 26 27 28 මොකද්ද ඔයාලගේ batch එක කියලා ඒක select කරලා මම දැනට 2026 class එක select කරගන්නවා. ඊට පස්සේ ඔයාලා theory ද paper ද නැත්නම් theory and paper ඒ දෙකේම ඉන්නවද ඒක ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ save and continue කරපුවම ඔයාලා automatically ඔයාලගේ profile එකට redirect වෙනවා. මතක් කරලා ඔයාලගේ avatar එකක් දාගන්න medium මෙතනින් select කරලා එතකොට ඔයාලට පුළුවන් ඔයාලා එතකොට ඕනි කෙනෙක්ට පුළුවන් ඒ වගේම ඔයාලට පුළුවන් ඉක්මනට ඔයාලගේ profile එකේ මේ ඔයාලා ඉන්නේ එහෙම කියලා අඳුරගන්න. ඊට පස්සේ ඔයාලගේ school name එක දැන් මෙතන default එකට දෙන Google public school කියලා. මොකද අපි Google එකත් එක්ක login වෙන හින්දා ඔයාලගේ ස්කූල් එක මෙතෙන්ට ඇඩ්ලොඩ් කරන්න. ඔයාලට ඊට පස්සේ වෙනනම් ඔයාලගේ අතෙන්දී අපිට වැරදුනා නම් ඔයාලගේ ක්ලාස් එක ඔයාලට මෙතෙන්දී ආයේ බැච් එකයි ක්ලාස් ටයිප් එකයි දාලා සේව් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පාස්වර්ඩ් එකක් කරලා ලීකේජ් එක කරේ වර්ක් කරේම තියෙනවා නම් මෙතනින් ඔයාලට පාස්වර්ඩ් එක උනත් ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන් වෙනවා. හැබැයි එතෙන්දී එතකොට Google එකත් එක්ක තවදුරටත් login වෙන්න බැරි වෙයි. මොකද Google එකේ පාස්වර්ඩ් එක වෙනස්, මේකේ පාස්වර්ඩ් එක වෙනස්. ඔයාලට login වෙන්න වෙන්නේ අතන තිබ්බ විදිහට normally ඉක්කොට ඔයාලට ඒ වගේම notification එකක් එනවා. ඔයාලා log වෙච්ච ගමන් ඔයාලා මෙතන notifications වල ඔයාලා sign up successfully with Google එකත් එක්ක තමයි ඔයාලා හදාගත්තේ කියලා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් ගිහිල්ලා ඔයාලගේ go to your dashboard එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් ඔයාලගේ QR page එක attendance සඳහා ඔයාලා class එකට attend වෙනවද ඒ ඔක්කොම ටික ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඔයාලා pay කරලාද මේ මාසෙට අදාළව ඒ ඔක්කොම ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි instructors ලා හරි admin ලා හරි කවුරු හරි මේක scan කරපුවම තමයි ඔයාලගේ attendance mark වෙන්නේ. attendance mark වුණ ගමන් automatically ඔයාලට notification එකක් එයි. ඔයාලා මෙන්න මෙහෙමයි මේකට attend වුණා කියලා. ඊට පස්සේ ඊට අමතරව ඔයාලට එතකන් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ home එකට ගිහිල්ලා මොනවද තියෙන classes ඔයාලට join වෙන්න පුළුවන්. මොනවද එතකොට
ඔයාලා මේකට ඒ මාසෙට අදාළව පේ කරලා නම් මෙතන පේ කරලා නැති හින්දා දැන් එන්රෝල්මන්ට් එක ලොක් වෙලා තියෙන්නේ. ඔයාලට බලන්න බෑ මෙතන තියෙන ක්ලාසස් ටික මේක එන්රෝල්මන්ට් එක ලොක් වෙලා හින්දා. දැන් මම මෙතනදී ඔයාලට වෙනම හින්දා මම කිව්වා page එකට ගිහිල්ලා මෙතනින් මම access දැන් මම වෙන අනිත් මගේ admin device එකකින් ස්කෑන් කරනවා මේ QR එක. ඒ QR එක ස්කෑන් කරපු ගමන් ඔයාලට admin ලට පණිවිඩයක් එනවා මෙතන මෙයා ලොග් වෙලා ඉන්නේ උත්තර වෙලා කිල්ලද ඊට පස්සේ අද දවසේ මෙයා ඇටෙන්ඩන්ස් මාක් වුණා කියලා. ඊට පස්සේ එයාට පුළුවන් ඔයාලා පේ කරලා තියෙනවා නම් ඔයාලා එයාට ඔයාලගේ පේමන්ට් රිසිට් එක පෙන්නුවොත් එහෙම ඔයාලට ඔයාව පේඩ් කියලා එයාට මාරු කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ඒ වගේම නොටිෆිකේෂන් එකකුත් එනවා. මේ තියෙන payment status for June has been updated to. ඒ කියන්නේ admin වුණාම අප්ඩේට් කරා. ඒ වගේම ඔයාලා ඇටෙන්ඩන්ස් එකත් අද දවසට මාක් කරා. ඔයාලට ඊට පස්සේ මේක රිෆ්‍රෙෂ් කරපුවම පෙනෙයි මෙතන ඔයාලා payment status එක කරන්ට් month එකට verified හරි pay කරලා තියෙනවා කියලා. ඊට පස්සේ ඔයාලා ආපහු process වලට ගිහිල්ලා ඔයාලා දැන් තෝරගත්තේ tier plus pay එකනේ June. එතකොට මෙතන ඔයාලගේ ලොක් වෙලා තිබ්බ එක අයින් වෙලා තියෙනවා මොකද ඔයා pay කරපු හින්දා. ඊට පස්සේ enroll කරපුවාම ඔයාලට පුළුවන් ඔයාලගේ classes වලට enroll වුණාද කියලා බලා ගන්න. ඒ වගේම ඔයාලට මෙතනදී පෙන්වන ඔයාලගේ dashboard එකට ගිහපුවාම ඔයාලා enroll වෙලා තියෙන courses ඒ වගේම ආයෙ complete මෙච්චරක් තියෙනවා එහෙම කියලා. ඊට පස්සේ ඔයාලට payment එක කරන්න ආය online කරන කෙනෙක් නම් ඔයාලා payment එක කරන්න පුළුවන්. මෙන්න මේ තියෙන මෙතන තියෙන ඔයාලට පේන ඇති account number එකයි ඒ account numbers තුන. ඊට පස්සේ ඒ වගේ එකට ගෙවලා ඔයාලා payment receipt එක මේ bot හරහා මෙතන තියෙන link එකෙන් මේ bot හරහා bot කෙනෙක්ට ඔයාලා receipt වෙයි. ඒ bot හරහා ඔයා upload කරන්න ඕනි. ඒක admin කෙනෙක්ට. එතකොට අපි ඔයාලව enroll කරනවා. enroll කරලා bot ගේ message එකකුත් එයි. එතකොට මේක notification එකකුත් එයි. ඔයාලා මෙහෙම pay කරා කියලා. ඊට පස්සේ ඔයාලා lesson එකට course එකට class එකට enroll වෙන්න ගමන් මෙතන ඔයාලා වෙටනවා මොකද්ද ඔයා enroll වෙච්ච class එක ඊට පස්සේ ඔයාලට එනවා එහෙම notification එකකුත්.